ඔන්න බබෝ ඇතිනියා ගල්ලරනේ සිටින්නියා. ඒ රිත්මයට සහ ඒ තාලයට තමයි අපිට නිින්ද ගියේ. දැන් අම්මලා මේ කවි දන්නවද? සිරිපාදේ වන්දවන්න හිස ඔඩියල් තියලා සිරිමාවෝ ස්වාමිනී මට පිරිමි පුතෙක් ඕනා. කුරහන් ගලකට කුරහන් ඇට ටිකක් දාලා අඹරන්න දුන්නොත් මොකක් වෙයිද? දැන් ඉන්න ගෑන් ළමයෙකුට කොස්සක් දෙන්නකෝ ගේ අතු ගන්න. අඩුම ගානේ පුටු දෙකක් යට තියෙන කුණු ගන්න නැමුණොත් ඊළඟ පුටුවේ ඒ ආදරණීය දියණිය ඉඳගෙන ඉන්නවා. ඇත්තටම අපි දැන් ගත්තම ඉස්සරමන කාලේ අපේ අම්මා තාත්තලා ඉන්නේ ඒ කාලේ පැරණි කාලේ තියෙනවනේ. දැන් පැරණි කාලේ අපේ මුතුන් මිත්තෝ ඇත්තටම මහා ශ්‍රේෂ්ඨ ජාතියක් නේ අපි. ඉතිහාසය ගැන දන්නේ නැති වුණාට ඉතිහාසයේ කවුරු හරි නැති කරන්න උත්සාහ කරනවා නම් මම කියන්නේ ඉතිහාස පොත කියවන්නකෝ බලන්න. ඕගොල්ලෝ නවකතා කියන වෙලාවේ ඉතිහාස පොත පොතක් කියවලා බලන්න. අපේ රජවරු කරලා තියෙන වැඩ වැව් 33000ක් හදලා තියෙන රට නෙමෙයි. අපි සාමාන්‍යයෙන් රුවන්වැලිසෑය එහා පැත්තේ බෙර ගැහුවම මෙහා පැත්තට ඇහෙන්නේ නැහැනේ. ඒ තරම් විශාලයි කියන එක කියන්නේ. ඒ වගේම තමයි අබේගිරිය, ජේතවනය මේවා අපිට ලැබුණු දායාද. දුටුගැමුණු මහරජතුමා හදපු රුවන්වැලි මහා සෑය. ඒ වගේ මිරිසවැටිය හාමුදුරුව වෙනුවෙන් හදපු ලෝවා මහා ප්‍රාසාදය වැනි තැන් බලන්න ගියාම අපිට අපේ මුතුන් මිත්තන්ව අමතක කරන්න බෑ. ඒ වගේම තමයි මහියංගනේට ගියාම සොරබොර වැව බුලත කියන යෝධයා දුටුගැමුණු මහරජතුමාට බුලත් තිව්ව කෙනා හදපු එක. ඉතින් ඒක නිසා ඒ වගේ යෝධයෝ බිහි වුණේ ජීවිතේ තියෙන පන්නරේ දෙමව්පියන්ගෙන් ලැබෙන පන්නරේ නිසානේ. එහෙම වෙන්න හේතු අපි හොයලා බලමුකෝ. එහෙම වෙන්න හේතු තමයි අපි ඉස්සර ඇත්තටම දරුවෝ නැලෙව්වේ කොහොමද කියලා බලමුකෝ. දැන් ඉස්සර අපේ අම්මලා දරුවෝ නැලෙව්වේ මොනවද කියලාද? පරණ අම්මලා නම් මේවා දන්නවා. පරණ අම්මලා දන්නවා අම්මා බිම වාඩි වෙලා කකුල් දෙක දිග ඇරගෙන ඒක උඩ කොට්ටයක් තියාගෙන ඒක උඩ තමන්ගේ දරුවා තියාගෙන තමයි අම්මා දරුවෝ නැලෙව්වේ. දරුවෝ නලවන්න අම්මා මොනවද කිව්වේ? ඔන්න බබෝ ඇතිනියා ගල්ලරනේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා. අම්මා කියනවා මේ ඔන්න බබෝ ඇතින්නියා ගල්ලරනේ සිටින්නියා. ඒ කියන්නේ මේ මහා වනාන්තරේ අරණ කියන්නේ වනාන්තරයටනේ. ඉතින් ඒක නිසා ආරණ්‍යටත් කියනවා. ඉතින් ඒක නිසා මේ මහා වනාන්තරේ ඇත්තු ඉන්නවා. ගලින් ගලට පනින්නියා. උන් ගලින් ගලට පැනලා යනවා. කාට බයේද පැනලා යන්නේ? බබුට බයේ දුවන්නියා. ඔන්න බබෝ ඇතින්නියා ගල්ලරනේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා. අම්මා කියනවා මගේ පුතාට බයේ තමයි මේ දරුවෝ මේ ඉන්න මහා ඇත්තු පැනලා යන්නේ. තමන්ගේ උකුලේ තමන් දරුවා නලවන ගමන් අම්මා පුතුට කියනවා ඇත්තු ඉන්න වනාන්තරේ උන් ගලින් ගලට පැනලා යනවා. කාට බයේද? දැන් මේ උකුලේ නිදා ගන්න පුතාට බයේ බබුට බයේ දුවන්නියා. එක් තරම් වගේ පුතා වීරයෙක් කළ තමයි අම්මා දරුවෝ නැලෙව්වේ. එහෙම නැත්තම් අම්මා දරුවෝ නැලෙව්වේ ජාතිය රන් විමනක් වේ ආගම බිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ කියලා නැලෙව්වේ. මගේ පුතා රට ජාතිය ආගම රකින්න ඉන්න එකම පුතා කියලා තමයි අම්මා දරුවා නැලෙව්වේ. ඒ රිද්මේට ඒ තාලෙටනේ අපිට නිින්ද ගියේ. අම්මා ඒ රිද්මේට තාලෙට අපේ අම්මලා ඔළුව අතක ගා කකුල් දෙක සොලවමින් කියනකොට අපිට නිින්ද ගියා. එහෙම තමයි අපි හැදුනේ. එහෙම හැදුණු දරුවෝ තමයි උස්මහත් වෙලා රට ජාතිය ආගම රැකගත්තේ.
ඒගොල්ලෝ තමයි මහා වැව් බැන්දේ. මහා පරාක්‍රම සමුද්‍රය. එතකොට මහස්සෙන් මහරජතුමා හදපු මින්නේරිය වැව අදත් මිනිස්සු ජීවත් වෙන්නේ ඒ මින්නේරිය වැවේ වතුර ටිකෙන්. මහා පරාක්‍රම සමුද්‍රයේ වතුර ටිකෙන්. ඒ වැයින් එන වතුර වලින් කුඹුරු කරලා තමයි ජීවත් වෙන්නේ. අද මහස්සෙන් රජුරෝ මහස්සෙන් දෙවියෝ හැටියට මින්නේරිය දෙවියෝ හැටියට වඳින්නේ අපි. ඒ ඔවුන් දෙවිවරු තරම් වටින නිසා අවුකන පිළිමේ හදව පැරකුම්බා මහරජතුමා පළවෙනි විජේබාහු වැනි ශ්‍රේෂ්ඨ රජවරු සියල්ල වැව්වමුණු සියල්ල හදමින් මේ රට ස්වංස්පෝෂිත කළේ මහා රජවරු. ඒ රජවරු හැදුනේ දෙමව්පියෝ ළඟ සහ පොඩි කාලේ අම්මලා ආදරෙන් ඔවුන්ව බලාගත්තා. ඔවුන්ව ඇතිදෙටි කළා. මම දැක්කා අර නිරංජලා සරෝජිනී මහත්මිය ගායනා කරන ගීතයක තියෙනවා. ඒ ගීතේ කියනවා සිරිපාදේ වන්දවන්න හිස ඔඩියල් තියලා සිරිමාවෝ ස්වාමිනී මට පිරිමි පුතෙක් ඕනා. ඒ කියන්නේ මේ අම්මා ප්‍රාර්ථනා කරන සිරිපාදේ වන්දවන්න හිස ඔඩියල් තියලා සිරිමාවෝ ස්වාමිනී මට පිරිමි පුතෙක් ඕනා. ඇත්තට මේ අම්මට ඕන සිරිපාද එක්කන් ගිහලා නලල තියලා වන්දලා එක්කන් වෙන්න පිරිමි පුතෙක් ඕන. පිරිමි පුතෙක් ඉන්නකොට ඇතෙක් වගේ කියලා කියන්නේ අම්මා. ඇතෙක් වගේ පුතෙක් ඉන්නකොට බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි අම්මලා කියන්නේ. ඒක නිසා ඇතෙක් වගේ පුතෙක් වෙන්න ඕන. ඇයි කොහොමද වෙන්නේ? දරුවෝ නලවන්න අම්මලා පාවිච්චි කළ නැලවිලි ගීත සහ කවි හරිම ලස්සනයි. ඒවා ඇහෙනකොට මේ අම්මා කියන කවි වලට තමයි ඒ රිද්මේට සහ ඒ තාලයට තමයි අපිට නිින්ද ගියේ. දැන් අම්මලා මේ කවි දන්නවද? ඇත්තටම දන්නේ නැහැ. හැබැයි තව දෙයක් කියන්න තියෙනවා. අපහාස කරනවා එහෙම නෙවෙයි. දැන් ඉන්න පුංචි දරුවෝ මේ කවි වලට නිදාගන්නෙත් නැහැ. දැන් ඉන්න ළමයිට ඉතින් ගොඩිනල උසුකිමිටා හයි හයි කිව්වොත් නම් නිදාගනි. ඒගොල්ලෝ පුරුදුලා තියෙන්නේ අනුන්ගේ දේවල් වලින් සැනසෙන්නනේ. ඒක නිසා අහන්නේ අන්තර්ජාලය ඔස්සේ ඕන් නැති දේනේ වැඩිපුරම බලන්නේ හොඳ දේට වඩා නරක දේනේ. ඒක නිසා දරුවෝ පුරුදු වෙලා තියෙනවා. ඉස්සර ගෙවල් වල අම්මා කුරහන් ගලේ කුරහන් මේ ඇට ටික දාලා අඹරලා පිටි කළා තමයි අම්මලා තමන්ගේ තාත්තට කුරහන් තලප හදලා කන්න දුන්නේ. අම්මලාට එහෙම හයියක් තිබුණා. ගෙදර හැමදේම වවා ගත්තනේ. තාත්තට කන්න දුන්නේ ගෙදර වවන හැම දෙයකින්ම. අලුතෙන් ගෙනාව නම් ගෙනාවේ හාල් ටික විතරයි. ඒක කඩෙන් ගේන්නේ. සමහර තැන්වල හැබැයි හාල් කරන තැන්වල වී කරන තැන්වල එහෙම දේවල් තිබුණේ නැහැ. අවශ්‍ය හැමදේම තිබුණා. ඉස්සර අම්මලාට මහා හයි හත්තිය තුණා. හැම ගෙදරකම දරුවෝ 7-8 දෙනෙක් හිටියනේ. අඩුම දරුවෝ 10 දෙනෙක්වත් හිටියා. එහෙම ඉඳලත් අම්මා ගොම මැටි ටික ගාලා ගෙදර පිරිසිදු කළා වත්තේ ගහක් කොලක් හිටවගෙන තමයි අම්මා දරුවන්ට කන්න දුන්නේ. දැන් ඉන්න ගෑන් ළමයෙකුට කුරහන් ගලකට කුරහන් ඇට ටිකක් දාලා අඹරන්න දුන්නොත් මොකක් වෙයිද? ගෑන් ළමයා ඇඹරෙනවා. හැබැයි කුරහන් ඇට ඇඹරෙන්නේ නැහැ. ඒක තමයි తත්වේ. දැන් ඉන්න ගෑන් ළමයෙකුට කොස්සක් දෙන්නකෝ ගේ අතු ගන්න. අඩුම ගානේ පුටු දෙකක් යට තියෙන කුණු ගන්න නැමුණොත් ඊළඟ පුටුවේ ඒ ආදරණීය දියණිය ඉඳගෙන ඉන්නවා. කොන්දේ අමාරු හැදිලා සෝටිස් කාලා හැම වෙලාවෙම එහෙම නැත්තම් ශනික දේවල් කාලා හයි හත්තිය නැතුව ගිහිල්ලා. හැබැයි සිංහල හාලේ බතට පුරුදු වෙලා කුරහන් පිට්ටු ටිකක් කාලා කුරහන් තලප ටිකක් කාලා හැදුනොත් ලෙඩත් නැහැ. ඒ වාගේම අපේකමත් රැකෙන හැමදේම රැකෙනවා. ඒක නිසා හයි හත්තිය තියෙන පුතුන් ගැන තමයි අලියතුන් වගේ කියලා අම්මලා කිව්වේ. ඒක නිසා අලියතුන් වගේ පුතු ඇතෙක් වගේ පුතෙක් ඉන්න ඕන කියලා කිව්වේ ඒකයි. ඇතෙක් වගේ පුතෙක් කියන්නේ සාමාන්‍යයෙන් එහෙම්ෙන් කට් කපාගෙන තුනටිය පල්ලෙහෙන් කලිසොමේ එල්ලගෙන ඉන්න අයට නෙවෙයි ඇත්තු වගේ පුතු කියලා කිව්වේ. හොඳට තමන්ගේ වැඩපල කරන්න පුළුවන්, වැව් හදන්න පුළුවන්, තමන්ගේ වත්ත පිටිය සුද්ධ කරගෙන මඤ්ඤොක්ක ගහක් හරි හිටෝගෙන තනියෙන් ජීවත් වෙන්න පුළුවන් අයට තමයි එහෙම කිව්වේ. ඒක නිසා අම්මලා උකුල ඉඩිය තියාගෙන නලවපු දරුවෝ ඒ නැලවිලි ගීතෝට ඒ රිද්මයට හැදුනා වගේම ඒ හයිය
ඇතෙක් වගේ පුතෙක් කියපු නිසා ඇත්තු පැනලා දුව වගේ තමන්ගේ පුතා රජෙක් වගේ හිටිය හදපු නිසා තමයි එහෙම උනේ. ඒක නිසා හැදෙන්න ඕන හයි හත්තියේ තියෙන රජෙක් වගේ පුතෙක් වෙන්න බලන්න.